හායි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් වෙලාවට මගෙන් අහනවා සිම්පල් මේකප් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා බලමු සිම්පල් කියන්නේ ඉතාලම සිම්පල් මේකප් එකක් බලමු මම කොහොමද කරගන්නේ කියලා. අද ටිකක් අවුව තියෙන දවසක් ඉඳන් මම හිතුවා සන්ක්‍රීම් සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ නැහැ. يعني සාමාන්‍ය ගමනක් යනකොට මම එහෙම ලොකුවට ගන්න නැහැ. අවුව වගේ ගතියක් තියෙන හින්දා සන්ක්‍රීම් ටිකක් ගාගෙන ගියොත් කෝකටත් හොඳයි කියලා. ඉතින් ස්කින් කෙයාර් කරන එක නම් ඇත්තටම වැදගත් තමයි. මොකද මේ ස්කින් කෙයාර් කරන්නේ නැතුව ඔයා මේකප් කරොත් මේ මූණට කාලයක් යද්දි ඩැමේජස් එන්න පුළුවන්. ඒ අද හෙට නෙමෙයි. ලිප් බාම් එක තියෙනවා. මම මේ ලිප් බාම් එක කරගෙන වැඩි දවසක් නෑ. ලොකෝ ලිප් බාම් ෆෑන් කෙනෙක් නෙමෙයි මම. විදිහට ප්‍රයිම් එක දාගන්නවා. ඔයගලන්ගේ තියෙන ප්‍රොඩක්ට්ස් මේකට පාවිච්චි කරන්න. හරියට මේ මම පාවිච්චි කරන එක ඔයගලන් පාවිච්චි කරන්න ඕන කියලා එකක් නැහැ. මම ඔයගලන්ට කිව්වා මම අද කරන්නේ සිම්පල් මේකප් එකක් කියලා. මම කරන්නේ මගේ අන්ඩර් අයි සර්කල් එක ටිකක් තියෙනවා තාම. අන්ඩර් අයි සර්කල් එකේ මේ චුටි චුටි පැචස් වගේ තියෙනවා. ඒ ටිකට කන්සීල් දාගෙන ඉන්න එක. මගේ තියෙනවා කන්සීලර් කීපයක්. මම ඒ වයින් මේ වෙලාවේ යූස් කරන්නේ MAC රේන්ජ් එකේ තියෙන මේ ලොන්ග් කන්සීලර් කියන එකේ NC30 කියන කලර් එක. හරිද? මේවා වෙන්න ඕනේ නැහැ මේ ටික කරන්න. ඔයගා තියෙන ප්‍රොඩක්ට්ස් වලින් මේ විදිහට try කරලා බලන්න. මෙන්න මේ වගේ චූටි පින්ච් එකක් අරගෙන ඇඟිල්ලෙන් එක මෙන්න මෙහෙම කරලා highlight එකේ චුට්ටක් කවර් වෙන්න ඕන තැන් වල පොඩ්ඩක් තියාගන්න. හරිද? දැන් මෙන්න මේ වගේ මොකක් හරි මේකප් ස්පොන්ජ් එක දෙන්න පුළුවන් මේ බ්ලෙන්ඩ් එක මොකක් හරි වලගෙන මේක බ්ලෙන්ඩ් කරගන්න. මම බ්ලෙන්ඩ් කරලා ඉන්නවා. ඔන්න ඔහොම මම කන්සීලර් එකෙන්ම පිටිපස්සේ සංගරමුත් යනවා පේනවද? එයාත් එක තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ. මම පරක් වෙලා තින්නේ වචන එන්නේ නැහැ. මම මේ මේකප් එකේ සිම්පල් නිසා මම මේකට ෆවුන්ඩේෂන් යූස් කරන්නේ නැහැ. සිම්පල් මේකප් එකක් කියන්නේ සිම්පල් මේකප් එකක් ගන්න. මම මේකට ෆවුන්ඩේෂන් යූස් කරන්නේ නැහැ. ඊළඟට මගේ අයිබ්‍රෝස් මේ දවස්වල නම් හදලා තියෙන නිසා ලොකු ගැටලුවක් නැහැ. හදලා නැති දවසට මේක ෂේප් කරන්න හරි අමාරුයි. පෙන්සිල් එක මගේ හැමදාම වගේ මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයගලන් දන්නවා මේ පෙන්සිල් එක ගැන. මේ නැගි ගන්න ටික ෆිල් කරගෙන වැඩි ටිකක් කරන්න දැන් අමාරු වෙනවා. හරිද? ඔන්න ඔහොම අයිබ්‍රෝස් එක ෂේප් කරලා තියෙන මෙන්න මේ ෂේක්ලර් මේකේ කලර් එක නියුඩ් කියන තියෙන්නේ. ඒකෙන් ඔයාගේ මේ මේවකම යූස් කරන්න පුළුවන් ආට ටිකක් මෙන්න මේ විදිහට අරගෙන හරිද? මේ ඇස්සයට මුලින්ම මේ ඇස්සයට ටික කවර් කරගෙන ඉන්න මෙහෙම. කවුද මේ බිලින්නේ? ඒ වගේ මුළු මූණම ඔයා මේ බියුටි බ්ලෙන්ඩර් එකකින් මට නම් මේ බියුටි බ්ලෙන්ඩර් එකෙන් මේක කරන එක හරිම ලේසි. හරිද? ඔයාට ගන්න ඕනද? ඔයාට ගන්නම් අම්මා. ඊළඟට අයිෂැඩෝස් දාලා බලමු. මේක තමයි මම යූස් කරන්නේ අද ලුක් එකට. බලමු. ඔයාගේ අයිලිඩ් එකට ගැලපෙන නිකන් මෙන්න මේ ඔය වැටේ බබා මෙන්න මේ වගේ කලර්ස් දෙකක් දා ගන්නවා. ඔය ලොකු නම් මම්මි වගේ මේකප් කරනවද? good girl. අර අයිලිඩ් එකට මේ පවුඩර් කවරේජ් එකක් දා ගන්නවා වගේ තමයි. ඊළඟට මම කරන්නේ මෙන්න මේක හරිම පරණ බ්‍රෂ් එකක් මගේ. මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් යූස් කරලා බ්ලැක් අයිෂැඩෝ ටිකක් මට ලයින් එක ඇඳලා ඉන්න ටයිම් නැති නිසා මෙහෙම දැනට ඔයා බ්ලැක් අයිෂැඩෝ ටිකකින් ලයින් එක දාගන්න. ලොකු තික් ලයින් එකක් දාන්න එපා. මෙන්න මෙහෙම එකක් කරගන්න. ගන්න ඔයා මේ වගේ බ්‍රෂ් එකක්. අරගෙන සාමාන්‍යයෙන් නිකන් ඩාර්ක් බ්‍රවුන් නෙමෙයි. no dark brown මෙන්න මේ වගේ කලර් එකක්. මේ වගේ කලර් එකක මේවා මේ මම මේ ඔක්කොම මික්ස් කරලා තමයි මේකට දාන්නේ.
අර ලයින් එක බ්ලෙන්ඩ් කරගන්න. බලන්න ලස්සන. මම ගොඩක්ම ඔය අයිලයිනර් වලට ආසත් නැහැ. ඒක හේතුවක් මම දන්නේ නැහැ. මම ලොකුවට ආස නැහැ. ඊළඟට ඊට අතර පොඩ්ඩක් ලයිට් කලර් එකකින් මේ උඩ ටික ෆිල් කරගන්න. හරි. මේ බ්ලැක් ලයින් එක පුළුවන් තරම් අර මේ බ්ලෙන්ඩ් කරගන්න. ඇස් යටට මට ඒක හරියට එක්ස්ප්ලේන් කරන්න බැරි වෙලා ඇස් යටටත් අර වගේම ලාමලා පාට බ්‍රවුන් කලර් එකකින් දාගන්නවා. ඊළඟට මෙන්න මේ බ්‍රොන්ස් පවුඩර් එක යූස් කරමු. මේ පාට් එකකිනුත් ළමයි මේ මේකප් එක සෑහෙන ලස්සන වෙනවා. ඔයගොල්ලන් ගාව තියෙන ඕනම જાති බ්‍රොන්ස් පවුඩර් එකක් මේකට යූස් කරන්න පුළුවන්. හරිද? කිසිම හානියක් නැහැ. හරි. බ්‍රොන්ස් එක යූස් කළාට පේනවා ඇති කොච්චර ලොකු වෙනසක් හවද කියලා. මම යූස් කරන බ්‍රොන්ස් එක මේ MAC එකේ Dark Deepest Mineralized Skin Finish Natural කියන මේ පවුඩර් එකක් බ්‍රොන්ස් එකක් විදිහට මම යූස් කරන්නේ. බ්ලෂ් මේ බ්‍රෂ් එක මම යූස් කරන්නේ. තව බ්ලෂ් එකක් තියෙනවා. ඉතින් ඒකත් මම අර MAC එකේ බ්ලෂ් එකට උඩින් යූස් කරනවා මේ Sephora කියන බ්‍රෑන්ඩ් එකේ බ්ලෂ් එකක්. මේක මගේ යාළුවෙක් මට දුන්නේ. ඉතින් මාරම ලස්සන බ්ලෂ් කලර් එකක් එන්නේ මේ දෙක මික්ස් කරලා දැම්මට පස්සේ. බ්ලෂ් හොලික් කෙනෙක්. මම හරියම බ්ලෂ් හොලික්. ඒ නිසා මම සෑහෙන ගොඩක් බ්ලෂ් යූස් කරනවා. හරි ඊට පස්සේ මස්කාරා. මගේ ගාව මස්කාරා දෙකක් තියෙනවා. එකක් මේ MAC කියන මස්කාරා එක, අනිත් එක මේ ශීග්ලම් මස්කාරා එක. මේක water proof. ඒක නිසා මම මේක දෙවෙනිට යූස් කරන්නේ. මේක පළවෙනිට යූස් කරලා. කරාබුදින් ගන්න දාන්න හැදුවේ. හරි ළමයි. ඊළඟට ශිමා එකට මම බ්ලෂර් කියනවා. ඒකින්ද මම හිතුවා මේ ටික වොයිස් ඕවර් කරන්න ඕනේ කියලා. මෙන්න මේ ශිමා එකෙන් මේ ශිමා එක මාර ලස්සන දැක්කන එක පින්ච් එකයි තිබ්බේ බලන්නකො මාරම ලස්සනයි. මම මාර විදිහට ශිමාත් යූස් කරනවා බ්ලෂර් වගේමයි. මේ ශිමා කලර් එක ටිකක් රෝස් ගෝල්ඩ් වගේ එකක්. ෂේ ග්ලෑම් එකේ ශිමා කලර් එකක් මේක. ඊට පස්සේ මම අයිලිඩ් එකෙත් උඩ කොටසට චූට්ටක් මේ ශිමා එකෙන්ම ටච් කරගන්නවා මෙන්න මේ වගේ. අමන් මේ MAC මගේ ලිප්ස්ටික් එක තියෙනවා. ඒක බ්‍රවුනි ෂේඩ් එකක්. ලස්සන. මම මේකට විතරක් මික්ස් කරනවා. මං ගාව තියෙන MAC එකේ තියෙන මෙන්න මේ කලර් එක හරි ලස්සනයි. මේක වෙඩින් මම මේක අද මික්ස් කරනවා. මංගා තියෙන්නම බ්‍රවුන් ෂේඩ්ස් දැන් මං හිතාගෙන ඉන්නවා ටිකක් නියුඩ් පින්ක් ෂේඩ්ස් try කරන්න ඕනි කියලා. බලමු මං ගන්න අනිවාර්යයෙන් ඔයාලට අරන් එන්න. මම අර ඉස්සෙල්ලා Maybelline කියන බ්‍රෑන්ඩ් එකේ ෆයිටර් කියන කලර් එක චුට්ටක් ඇප්ලයි කරා. ඒ වීඩියෝ එක කට්ටලා මගේ. ඊට පස්සේ මට මේ කලර් එක පොඩ්ඩක් ආයෙත් ලයිට් කරගන්න ඕනේ නිසා මම කන්සිලර් චුට්ටක් තියලා ඒක බ්ලෙන්ඩ් කරනවා. trust the process ළමයි. මේක මාර ලස්සන කලර් එකක් වෙනවා. පොඩ්ඩක් බලාගෙන ඉන්න. මෙන්න මේ වගේ තමයි මේ කලර් එක තිබ්බේ මාරම ලස්සනයි. මං හරිම ආසයි මේ වගේ නියුඩ් ෂේඩ්ස් වලට. මං මේ ෂේඩ් එක හදාගත්තේ අන්න අර විදිහට අර කලර් එක උඩින් නාද මගේ කන්සීලර් චුට්ටක් තියලා. ඔන්න ඊට පස්සේ මේකප් එක ඉවරයි. දැන් තමයි සෙටින් ස්ප්‍රේ එක මම යූස් කරන්නේ. මේක ෂී ග්ලෑම් එකේ සෙටින් ස්ප්‍රේ එකක්. මාර විදිහට සීඩ් වෙලා තියෙනවා මේකප් එක හෙලවෙන්නේවත් නැති වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිම්පල් මේකප් එකක් මම කරගන්නේ කිසිම ෆවුන්ඩේෂන් එකක්වත් යූස් කරන්නේ නැතුව. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. ඔයගොල්ලන්ගෙත් මොනවා හරි සජෙෂන්ස් මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.